අයිබෝන් අද අපි කතා කරන්නේ ඒටිපික් එක්සීමා පිළිබඳව. එක්සීමා කියන්නේ චර්ම ප්‍රදාහය. දැන් මේ චර්ම ප්‍රදාහයන් යටතේ ඇති වෙන එක ප්‍රධාන රෝග කාණ්ඩයක් තමයි ඒටොපික් එක්සීමා කියලා හඳුන්වන්නේ. දැන් මේකෙදී විශේෂයෙන්ම ළමයින්ට තමයි වැඩිපුර අපිට දකින්න තියෙන. නමුත් සමහර අවස්ථාවල වැඩිහිටියන්ටත් දකින්න පුළුවන්. හැමේ වියලි බවත් එක්ක ඇතිවෙන කැසීම තමයි ප්‍රධාන රෝග ලක්ෂණ හැටියට පවතින්නේ. කැසීමත් එක්ක හැම රතු වීම, සමහරලාට මුල කාලේදී දීර ගැලීම, ඒ වගේ දේවල් දකින්න පුළුවන්. හැමේ පොඩි ඉදිමීමක් වගේ වෙන්න පුළුවන්. පසු කාලීන වෙනකොට හැම කළු පැහැගෙන වෙලා ඝනකම් වීමක් දකින්නත් පුළුවන්. ඒතර මේ ඒටිපික් එක්සීමා එක ආරම්භ වෙන්නේ කුඩා දරුවන්ගේ වයසේදී. කම්බුල් වලින් පටන් ගන්න පුළුවන්. ඊළඟට හැමේ බාහිරත් එක්ක ගැටෙන තැන් වලට එනවා. ඊට පස්සේ හැම නැවෙන තැන් වලට එනවා. ඒතර මේක පසු කාලීනව ඇඟ පුරා විහිදෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ දරුවන්ගෙන් ගොඩක් දෙනෙකුට වැඩි වී පැමිණෙනකොට මේ රෝගය සෑහෙන දුරට සමනය වීමක් වෙනවා. ඉතින් අපි මේකට ප්‍රතිකාර ගන්නකොට ආලේපන වර්ග ප්‍රධාන වශයෙන්ම අපි හැම විටම භාවිතා කරනවා. මේ ආලේපන වර්ගත් සමහර ලාවට රෝගයේ උග්‍රතාවය අනුව අපි සමහර ලාවට ලබා දෙනවා ඖෂධ පෙති වර්ග මුඛයෙන් ලබා ගන්න දෙනවා. ඒතර මේවත් විවිධ ඖෂධ වර්ග තියෙනවා රෝගයගේ තියෙන ගැටලු සහ ඒ අනුව තීරණය කරන්න පුළුවන් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයාට. එතකොට ඒ ඖෂධ ලබා ගැනීමේදී යම්කිසි රුධිර පරීක්ෂණ කරන්න වෙන්න පුළුවන්. ඒ ඖෂධ ලබා ගැනීමේදී වරින් වර අපි ඒ වගේම රුධිර පරීක්ෂණ කරලා බලලා ඒ රෝගයගේ සංකුලතා අනුව තමයි ප්‍රතිකාර කරගෙන යන්නේ. මේ ප්‍රතිකාර වලින් සාමාන්‍යයෙන් අපි මාස කිහිපයක් යනකොට සෑහෙන දුරට මේ රෝගය යටපත් කරගන්න පුළුවන්. ඒත් එක්කම දිගු කාලීනව යම් දේවල් භාවිතා කරලා අපිට රෝගය හොඳින්ම යටපත් කරලා තියාගන්න පුළුවන්. එතෙන්දී අපි දැනගන්න ඕනේ මේ ඖෂධ නිසි කාලය වෛද්‍යවරයා නිර්දේශ කරන නිසි කාලය භාවිතා කිරීම, නිසි ක්‍රමය අනුව භාවිතා කිරීම. ඒ වගේම අපි දෙන සාමාන්‍ය අවවාද කීපයක් තියෙනවා. එකක් තමයි මොයිස්චරයිසර් ආලේපනය කිරීම. මම කිව්වා දැන් මේ හැමේ වියලි බව මේකේ ප්‍රධාන රෝග ලක්ෂණය. ඒතකොට මේ වියලි බව පාලනය කිරීම සඳහා අපි හොඳ මොයිස්චරයිසරයක් Tamanට ගැළපෙන එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම දිනපතා ස්නානය කිරීම ඉතාම වැදගත්. ඒකට හේතුව තමයි මේ අපේ හැම මත පිට ඇති වෙන බැක්ටීරියා ඒ වගේ දේවල් සෝදා හැරීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම, හැමේ තෙත ගතිය රැක ගැනීම. ඒතකොට මේ ස්නානය කිරීමේදී අපි විනාඩි 15ක් 20ක් වගේ කාලයක් තමයි රැඳෙන්න ඕනේ. කිසිම දෙයකින් අතුල්ලන්න කරන්න යන්න එපා. Tamanට ගැළපෙන සබන් වර්ගයක් වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනවා ඇති. ඒත් එක්කම ස්නානය කරලා හැම වේලලා ඒ විනාඩි 3ක් ඇතුළත මොයිස්චරයිසර් ආලේපනය කිරීම ඉතාම වැදගත් වෙනවා. දැන් සමහර අවස්ථාවල මේකෙදී රෝගය එකපාරට උත්සන්න වෙනවා ආසාදන ඇති වුණොත් බැක්ටීරියා ආසාදන, වෛරල් ආසාදන නිසා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරට පරිසරයේ වෙන වෙනස්කම්, අධික උෂ්ණත්වය, අධික වියලි බව වගේ කාරණාවලදී එතෙන්දී අපිට මේ බෙහෙත් රටාව වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට නිසි ලෙස ඖෂධ ලබා ගැනීමෙන් ඔබට මේ රෝගය ඉතාම හොඳින් පාලනය කරලා සාමාන්‍ය ජීවිත රටාව අනුගමනය කරගෙන යන්න පුළුවන්.